ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අනාගත සුරක්ෂිතතාව අරමුණු කරගෙන පනතේ අරමුණු වලට හානියක් නොවන පරිදි වර්තමාන ලෝක තත්ත්වයන්ට ගැළපෙනසේ 1995 අංක 37 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ගෙනාවු කැබිනට් පත්‍රිකාවක් අනුමත කරා. හලාවත නගරයේ හා පුත්තලම නගරයේ සඳහා වන අපජලය බැහැර කිරීමේ යටිතල පහසුකම් සහ මහරගම බොරලැස්කම ප්‍රදේශ සඳහා වන අපජලය බැහැර කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම. හලාවත පුත්තලම නගර සහ මහරගම බොරලැස්කම ප්‍රදේශ සඳහා අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු ඩොලර් 105ක ණය මුදලක් සහනදායී කොන්දේසි මත චීනයේ අපනයන ආනයන බැංකුව වෙතින් ලබා ගැනීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කරපු ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. වැලිවිට ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීම. රජය හා පෞද්ගලික හවුල් පදනම යටතේ ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදිවන ජල සම්පාදන ව්‍යාපෘතිය වන වැලිවිට ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ තාක්ෂණික සහයෝගය ලබා ගැනීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කර යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. වලස්මුල්ල සතිපොළ ඉදිකිරීම කටයුතු නැවත ආරම්භ කිරීම. වලස්මුල්ල සතිපොළේ ඉදිකිරීම කටයුතු අත්තිවාර මට්ටම දක්වා නිම කර ඇති අතර අරමුදල් සපයා ගැනීමේ ගැටලුවක් නිසා ඉදිරි කටයුතු తాවකාලිකව නවත්තලා තියෙනවා. මෙහි මුල් ඉදිකිරීම කටයුතු සිදු කළ යුද හමුදාවේ ඉදිකිරීම ඒකකයේ සහාය ඇතුව රුපියල් මිලියන 50ක ඇස්තමේන්තුගත පිරිවැයකට යටත්ව ඉදිරි කටයුතු කර ගැනීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාතලි චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ස්වාභාවික රබර් නිපදවන රටවල් වල සංගමයේ ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමේ තෙවන රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම. ශ්‍රී ලංකාව ඇතුළු ස්වාභාවික රබර් නිපදවන රටවල් 11ක් සමාජිකත්වයේ දරන ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන අන්තර්ජාතික විද්වත් කණ්ඩායමේ තුන්වෙනි රැස්වීම 2016 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා පහසුකම් සැපයීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවත් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කඩිනම් වැඩසටහන ආගමික සිද්ධාස්ථාන නැරඹීමට යන සංචාරක පිරිස බෝට්ටු මගින් තම ගමනාගමන පහසුකම් සලසා ගන්නවා. නමුත් ප්‍රමාණවත් හා ආරක්ෂිත බෝට්ටු සේවාවක් නොමැතිවීම, ජටි පහසුකම් අවම මට්ටමක පැවතීම, ප්‍රදීපාගාර අලුත් වැඩියා නොකිරීම ආදී ගැටලු නිසා වෙරළාසන්න මගී ප්‍රවාහනයට බාධා එල්ල වී තියෙනවා. මීට පිළියමක් වශයෙන් වෙළඳ නාවික අධ්‍යක්ෂ ජෙනරාල් මගින් ප්‍රවාහන කටයුතු සංවර්ධනය හා නියාමනය කිරීමට බෝට්ටු ආඥා පනතට සුදුසු සංශෝධන හඳුන්වා දීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණා. පිරිවෙන් දින මහෝත්සවයේ පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන උපයෝජනය කිරීම. මෙරට බෞද්ධ අධ්‍යාපනය හා සංස්කෘතිය පවත්වාගෙන යාමට පිරිවෙන් අධ්‍යාපනය මගින් ලබා දෙන දායකත්වය අතිමහත්. වර්තමානයේ පිරිවෙන් 750ක ගිහි පැවිදි ශිෂ්‍යයන් 64606ක් අධ්‍යාපනය ලබන අතර ගිහි පැවිදි ආචාර්යවරුන් 6495ක් ඉගැන්වීමේ නිරතව ඉන්නවා. ආචාර්යවරුන්ගේ සේවය ඇගීම, පිරිවෙන් ශිෂ්‍යයන්ගේ නිර්මාණ කුසලතා ඇගීම අරමුණු කරගෙන වාර්ෂිකව පවත්වන පිරිවෙන් මහෝත්සවයේ 2016 ජූලි මාස 16, 17 සහ 18 දිනවල මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. නාගරික ප්‍රදේශවල පවතින බන්ධනාගාර වඩා ඊට පහසුකම් ඇති ස්ථාන කරා විතැන් කිරීම. බන්ධනාගාර විශෝධන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීම සඳහා කලින්ම සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තියෙනවා. මේ යටතේ තදබදයක් සහිත නාගරික ප්‍රදේශවල පිහිටා ඇති බන්ධනාගාර ජනගහනය අඩු ප්‍රදේශවලට ගෙන යාම කෙරෙහි ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ සඳහා පත් කරන ලද කමිටුවේ උපදෙස් පරිදි කොළඹ, ගාල්ල, මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය හා මඩකලපුව බන්ධනාගාරවලට අදාළ මූලික සැලසුම් සහ උපදේශක කටයුතු රජයේ සතු ඉදිකිරීම ආයතන වෙත පැවරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාഥන් මැතිතුමා ඉදිරිපත් කර යෝජනාවත් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.
ආසියා පැසිෆික් කලාපීය නීතිය බලාපොරොත්තු කිරීමේ ජාතික ආයතනයන්ගේ ප්‍රධානීන්ගේ හමුව. ලෝකයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරම හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීමේ ප්‍රමුඛතම සංවිධානයේ ලෙස එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාංශය ක්‍රියාත්මක වන අතර මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධ සම්මුතීන් ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසම වගින් සිදු කරයි. මෙම කොමිසමට අනුබද්ධව ක්‍රියාත්මක වන ආසියා පැසිෆික් කලාපය තුළ නීතිය බලාපොරොත්තු කිරීමේ ආයතනයන්ගේ ප්‍රධානීන්ගේ සමුළුවේදී මත්ද්‍රව්‍ය පිළිබඳ නව ප්‍රවණතා හා ඊට සම්බන්ධ අරුමුද සාකච්ඡා කෙරෙන බැවින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා දැනුම අදහස් සුමාරු කර ගැනීමට අවස්ථාව සලස්වමින් එම සමුළුව 2016 ඔක්තෝබර් 22 සිට 28 දක්වා කොළඹදී පැවැත්වීමට අදාළ පහසුකම් සලසා ගැනීමට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගත රත්නායක මහත්මයා ඉදිරිපත් කරපු යෝජනාවක් ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබුවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය අභ්‍යන්තර ගුවන්තොටුපළක් ස්ථාපනය කිරීම. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය. මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.91ක් වන දෙවන කොටස මීරිගම සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර් 9.3ක් වන සම්බන්ධතා මාර්ගයේද සමග ඉදිකිරීම සඳහා උපදේශක සේවා ලබා ගැනීම. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට පොතුහැර දක්වා කිලෝමීටර් 39.91ක දිගින් යුත් මන්තිරු 4ක මාර්ගයක් ඉදිකරන අතර මීරිගම අන්තර්හෝමානුවේ සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර් 9.3ක දිගින් යුතු මන්තිරු 2ක සම්බන්ධතා මාර්ගයක් ඉදිකරනවා. මෙම ඉදිකිරීම අධීක්ෂණය හා උපදේශක සේවා සැපයීම සඳහා යෝග්‍ය සමාගමක් තෝරා ගැනීමට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ගෙන ආපු යෝජනාවක් ඇමති මණ්ඩලය අනුමත කළා. ආපදා සහන සැලසීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන මූල්‍ය පරිත්‍යාග. පසුගිය දිනවල දිවෙනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් සඳහා බැංකු ගිණුම් 3ක්ද විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා ගිණුම් 5ක්ද විවෘත කර ඇති බවත් මෙම ගිණුම් වෙත රැස්වන අරමුදල් අදාළ සහන සැලසීමේ කටයුතු සඳහා යොදාගත හැකි වන පරිදි භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් නමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විවෘත කර ඇති ගිණුමට දෛනිකව දැරවන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දුන්නා. තරඟකාරීත්වයේ විවිධභාවය සහ රාජ්‍ය මුල්‍ය තිරස්ථිතිය සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යන වැඩසටහනේ මූල්‍යන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශේෂ හැර ගිණුම් හිමිකම් විවහාර ණය මුදලක් ලබා ගැනීම, පුද්ගලික අංශයේ තරඟකාරීත්වය සඳහා පවතින බාධා ඉවත් කිරීම, විවිධභාවය හා රාජ්‍ය අංශයේ කළමනාකාරීත්වය වැඩි දියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය අංශය වර්ධනය කිරීම ආදී අංශ 3ක් යටතේ හඳුනාගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලාංකීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ යෝජිත වැඩසටහන සඳහා ජාත්‍යන්තර සංවර්ධන සමායතනයේ වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 100කට සමාන ණය මුද්‍රාවක් ලබා ගැනීමේ මුල්‍ය ගිවිසුමකට එළඹීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගෞරව අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඔස්කම ශාලාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයේ හේතුවෙන් එක්රැස් වී ඇති නිවාස සුන්පුන් හා කසල ඉවත් කිරීම. පසුගියද ඇති වූ හදිසි ගම්වතුර ආපදා තත්ත්වයේ හේතුවෙන් එම ස්ථානවල ගොඩගැසී තිබූ කුණු කසල ඉවත් කිරීම සාර්ථකව සිදු කර ඇති අතර ඒ සඳහා වෙන් කළ ප්‍රතිපාදන වලින් ඉතිරි වී ඇති මුදල් යොදාගෙන ඔස්කම ශාලාව ප්‍රදේශයේ සිදු වූ හදිසි ආපදා තත්ත්වයේ නානීනපත් නිවාසවල සුන්පුන් හා කසල ඉතා ඉක්මනින් ඉවත් කිරීම සඳහා යුද හමුදාවේ ඉල්ලීම පරිදි ටිපර් රථ 20ක් සතියක කාලයක් යෙදවීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය පයිස මුස්තාෆා මැතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.